ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල බොරිස් කියන තාත්තටයි ඩෂ්කා කියන අම්මටයි 1982 දෙසැම්බර් 4 වෙනිදා පුංචි පුතෙක් ඉපදෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම පුතෙක් ඉපදුනහම ඒ රටේ අම්මලට ගොඩාක් මල් එනවා. හැබැයි මේ අම්මට එකම එක මලක්වත් එන්නේ නැහැ. මොකද හැමෝම හිතන්නේ මේ පුතා ලොකු අවාසනාවක් මේ පවුලට ගෙනාවා කියලා. හේතුව මිලියන 100කගෙන් එක්කෙනෙක්ට විතරක් වැළඳෙන ටෙට්‍රා ඇමීලියා සින්ඩ්‍රෝම් කියන ලෙඩෙන් තමයි මේ පුතා ඉපදෙන්නේ. ඩොක්ටර්ස්ලා ඇවිල්ලා කියන්නේ මේ දරුවට කාම කවදාක්වත් ඇවිදින්න බැරි වෙයි, සමහර විට වැඩි කල ජීවත් වෙන්න එක්කුත් නැහැ කියලා. එයාගේ අම්මා මුළු ලෝකෙම තරම් එයාට ආදරය කරාට අනිත් මිනිස්සු එයාට කරුණාවන්ත වෙන්නේ නැහැ. බැරිම තැන අවුරුදු 8 දී කඳුළු පුරවගෙන ඇවිල්ලා මේ පුතා අම්මගෙන් අහනවා ඇයි අම්මේ මම මෙහෙම ඉපදුනේ කියලා. අම්මා එදා එයාට කියන්නේ I don't know why you are born like this but one day you will help others කියලා. එයාට ඇවිද ගන්න බැරි වුණත්, එයාට තමන්ගේ වැඩ තනියම කරගන්න බැරි වුණත් මේ අම්මගේ වචන එයාගේ ඔළුව ඇතුලේ හැමදාම දෝංකාර දෙනවා. 1999 දවසක බ්‍රිස්බේන් වල පුංචි පිරිසක් අමතලා මේ පුතා විනාඩි 5ක් කතා කරනවා. ඒ කතාවේදී එයා කියන්නේ එයාගේ කතාව. ඒ කතාව අහන ඔක්කොම මිනිස්සු අඬනවා. ඒ වගේම ඉන්ස්පයර් වෙනවා. මේ වගේ ඇවිද ගන්න බැරි අතපය නැති කෙනෙක් කොහොමද මෙච්චර පොසිටිව්ලි ජීවිතය ගැන හිතන්නේ කියලා. මේ පුතාගේ නම නික් වොයිජිච්. අතපය මොකක්වත් නැතුව ඉපදිලා මිනිස්සු සමච්චල් කරද්දී තමන්ගේ හිත දල්වගෙන ආත්ම විශ්වාසයෙන් මිලියන ගානකගේ කඳුළු පිහිදන්ඩ නික්ට පුළුවන් වුණා නම් අද ඔයාට මොනවා නැති වුණත් තියෙන දේවල් ගැන සතුටු වෙලා තමන්ගේ අරමුණ වෙනුවෙන් හිත දල්වගෙන වැඩ කරන්න පුතා. අන්න එදාට ඔයාගේ කඳුළු විතරක් නෙමෙයි දහස් ගණනකගේ කඳුළු ඔයාට පිහිදාන්න පුළුවන්.